Hi guys. මං අද සිංහලෙන් vlog එකක් පටන් ගමු කියලා හිතුවා. පටන් ගන්නේ හොඳ මාතෘකාවක් යටතේ. ඒ කියන්නේ දැන් අපේ කට්ටිය ඉන්නවනේ හොල්මන් විශ්වාස කරන හොල්මන් කතා අහන්න කැමති. එහෙම නැත්නම් හොල්මන් ෆිල්ම්ස්ම හොය බලන ඒ වගේ කට්ටියට මේක ඉන්ට්‍රස්ටිං වෙයි. මගේ ජීවිතයේ මං අත්විඳපු ඇත්තම සිද්ධීන් තමයි මේකෙන් මං පාර්ට්ස් විදියට ඔයාලත් එක්ක කියන්න කියලා හිතුවේ. ඒ වගේම දැන් ඔයාලගේ කට්ටියත් හින්දීනේ තවත් ඔයාලගේ අහලුවෝ ඉඳී පවුලේ කට්ටිය ඉඳී මේ හොල්මන් කතා අහන්න කැමති. ඒ වගේ කට්ටියත් එක්ක මේක ෂෙයා කරන්න. ඔයාලා මගේ channel එක මේ තමයි first time බලන්නේ නම් මම මේක තමයි first සිංහල වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ මගේ channel එකට. මීට ඉස්සර මම දෙමළෙන් 100 ගණන් විතර වීඩියෝස් ෂෙයා කරලා තියෙනවා. ඒ ඔක්කොම දෙමළෙන් මම උඟාක්ම ෂෙයා කරලා තියෙන රෙසිපීස් තමයි. මගේ එදිනෙදා ජීවිතේ වෙච්ච දේවල් ඒ වගේ තමයි day in my life ඒ වගේ දේවල් තමයි මම ෂෙයා කරගෙන තියෙන්නේ. එතකොට කතාවට යමු. මෙහෙමයි කතාව පටන් ගන්නේ නම් අපි මේ අලුත ගෙදරක් අරගෙන යනවා. ඒ කියන්නේ මගේ බබා හම්බ වෙලා අපේ අම්මලා ගෙදරේ උඟාක් ඉඩකඩ මදි පහසුකම් මදි. ඒ කියන්නේ මං ගත්තේ ලොකු පහසුකම් තියෙන ගෙයක් නෙමෙයි. චූටිම ගෙයක්. ඒ වුණාට බබාට එයාගේ බඩු ටික තියාගන්න පුළුවන්. ඒ වගේ චූටි කාමරයක් නෑ. ඔයාලා ගෙදර ඇතිනේ මාස්ටර් බෙඩ්රූම්ස්. ඒ බෙඩ්රූම් එකේ තරම තමයි ඒ ගෙදරේ සයිස් එකම. ඒ වගේ ගෙයක් තමයි මං අරන් ගියේ. මං ඒ ගේ අරන් ගියේ මේ අපේ අම්මලාගේ ගෙවල් වලට උඟහක් ළඟයි. එතකොට මට අම්මලාත් එක්ක අදිසියකටවත් අම්මලාට දුවලා එන්න පුළුවන් විදිහේ දුරක තමයි මං ගෙයක් ගත්තේ. ඒ ගෙදර අරගෙන ඉතින් අපි මං ඇවිල්ලා මගේ පුතාට 40 වෙනි දවසේ තියෙනවනේ 40 වෙනි දවසෙන් පස්සේ තමයි මං ඒ ගෙදරට ගියේ. ගියාට පස්සේ ඒ දවස්වල මේ ඒ ගෙදරට යන්න ඉස්සෙල්ලා අපි හොඳට ඒ ගේ පේන්ට් කරලා ඒ වගේ තමයි ගියේ. මට ඉස්සර ඒ ගෙදරේ කට්ටියක් හිටියා. ඒ කට්ටිය ඇවිල්ලා කුලිය ගෙවනවා මේ පරක්කු කරනවා කුලිය හරියට ගෙවන්නේ නැහැ කියලා හවුස් ඕනර් ඇවිල්ලා මේ එයාලට යන්න කියලා තමයි මට ගේ දුන්නේ. එතකොට මුලින්ම මං ඒ ගේ බලන්න යද්දී ඒ ගෙදර හිටියා හස්බන්ඩ් වයිෆ් පොඩි ගෑනු ළමයෙකුයි. පොඩි කියන්නේ යාට අවුරුදු දෙකක් විතර ඇති. අනිත් එක එයාගේ වයිෆ්ගේ අම්මා. ඒ අම්මා හුඟක් වයසයි. එතකොට එයාගේ කකුල් දෙකත් ඇවිද ගන්න අමාරුයි වගේ ඇවිදිනවා. සපෝට් එකක් තියාගෙන තමයි ඇවිදින්නේ. එතකොට මේ අම්මා ඇවිල්ලා මට කිව්වා දුවේ මේ ගේ ගන්න එපා. මේ ගෙදර එක එක සද්ද බද්ද එනවා. මං එක එක දේවල් මේ බිත්තියේ එහෙම හැවනලි වගේ දකිනවා. ඒ හින්දා ඔයා මේ ගේ ගන්න එපා කියලා මට ඒ අම්මා රික්වෙස්ට් කරා. ඊට පස්සේ මං ඒ ගැන අපේ පවුලේ කට්ටියත් එක්ක කතා කරද්දී අපේ පවුලේ කට්ටිය කිව්වේ එයාලා ඇවිල්ලා ඒ ගේ ආපහු ගන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. හවුස් ඕනර් එයාලට දෙන්න කැමති නැති හින්දානේ මේ ඔයාට දෙන්න හදන්නේ. එතකොට එයාලා ඒ ගෙදරේ හොල්මනක් ඉන්නවා නම් එයාලා ඉන්නේ. එයාලා ඉන්නවනේ. ඔයාට විතරයි එයාලා මේ ඒ ගෙදරට එන්න එපා කියලා තියෙන්නේ. එයාලා හොඳින්ම තමයි ඒ ගෙදර ඉන්නේ කියලා ඉතින් මට ළඟින්ම ඉන්නේ නෑ ඔය කට්ටියක් කිව්වා. ඉතින් මමත් ඒක විශ්වාස කරගෙන තමයි ඒ ගෙදර ගන්න ලෑස්ති වුණේ. ඊට පස්සේ ඒ ගෙදරට මං යන්න කලිනුත් හවුස් ඕනර්ට කියලා වොෂ්රූම්ස් එහෙම අලුතෙන්ම හදලා තමයි ගත්තේ. පරණ වොෂ්රූම්ස් එහෙම එච්චර ක්ලීන් නෑ කියලා. ඊට පස්සේ මම පේන්ට් එහෙම ගහලා පේන් ගැහුවේ අපේ මාමා. එතකොට පේන් ගහන්න මං ගෙදරට යද්දි දැක්කා ගෙදර තියෙන ගෙදරේ තියෙන 4 කොනේම දාලා තියෙනවා පොඩි පොඩි බෝතල් වගේ එල්ලලා තියෙනවා. ඒක දැකලා මං මේ මොනවද කියලා ආපුවාම අපේ කට්ටිය කිව්වා මේක ඇවිල්ලා මේ අර ගේ ආරක්ෂාවට දාලා තියෙන්නේ කියලා. එතකොට මං normally ඒව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අර එක කෙනා ඇවිල්ලා අර හොල්මන් එලවනවා ඒ වගේ දේවල් කියනවනේ. ඒව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි මම. කාටවත් ඒම අපූර්ව ශක්තියක් නැහැ කියලා තමයි
මං විශ්වාස කරන්නේ. එතකොට මං මේවා ඔක්කොම මට එපා. ඒ ඔක්කොම ගලවලා දාන්න කියලා අපේ මාමට කිව්වා. ඊට පස්සේ අපේ මාමා ඒ බෝතල් ටිකේම ගලවලා ලස්සනට පෙයින්ට් කරලා දුන්නා. ඊට පස්සේ මං ඒ ගෙදරට ගියානේ. ගිහිල්ලා එතකොට මගේ පුතා චූටි බබෙක් 40 වෙනි දවසේ පහුවෙලා සතියක් විතර ඇති. පළවෙනි දවසේ මම නිදාගත්තී රෑ හරියට 3ට විතර. වෙන්දේදී මට ඇහෙනවා කවුරු හරි මේ අඬන සද්දයක්. ඒ කියන්නේ මට ඒ කටහඬෙන් මට කියන්න පුළුවන් ගැහැණු කෙනෙක්. ඒ වගේම එයා එච්චර වයසත් නෑ. යං ගර්ල් කෙනෙකුත් නෙමෙයි. මැදිවියේ ඉන්න කට්ටියගේ වොයිස් එක අපිට තේරෙනවානේ කවුරු හරි කතා කරද්දී මෙයා කොයි වගේ වයසක කෙනෙක්ද කියලා. ඒ වගේ වොයිස් එකක්. ඒකත් එයා අර අඬන්නේවිල්ල අර මුමුණනවා වගේ ඒ වගේ තමයි අඬන්නේ. එතකොට මං මේ සද්දේ හෙලා මේ බය වෙලා තමයි නැගිට්ටේ. නැගිටලා ඊට පස්සේ පුතා ළඟ නිදාගෙන හිටියේ. ඊට පස්සේ මං ඒකට බය වුණා. බය වෙලා ආයෙත් අහගෙනම හිටියා. මං ඉතින් ඒක මොන සද්දයක්ද කියලා මට කන්ෆර්ම් නෑනේ. කවුද අඬන්නේ කියලාවත් මං දන්නේ නෑ. එතකොට මං ටිකක් ඒක අහගෙන හිටියා මොනවද කරන්න කියලා. ඔයාලා මොනවද හිතන්නේ? කවුරු වෙන්නේ ඇද්ද ඒක? කවුද අඬන්නේ මේ රෑ වෙලාවේ ඇවිල්ලා? ඉතින් ඔයාලගේ අදහස් ඇවිල්ලා මට කමෙන්ට් එකේ කියන්න. මේ කතාව මං කන්ටිනියු කරන්නද එපාද කියලාත් ඔයාලා කියන්න. ඔයාලගේ රෙස්පොන්ස් බලලා තමයි මම සිංහලෙන් මේ කතාව කියන එක නවත්තනවද නැත්නම් දිගටම කියනවද කියලාත් මං තීරණයක් ගන්නෙ. එහෙනම් මාව මෙච්චර වෙලා අහන් හිටියටත් මගේ වීඩියෝස් බලන් හිටියටත් උඟක් ස්තුතියි. ඒ වගේම මං ඉස්සර කිව්වා වගේ මේ හොල්මන් කතා අහන්න කැමති කට්ටිය ඔයාලගේ පවුලේ කට්ටිය හරි යාළුවන් හරි කවුරු හරි හිටියනම් එයාලටත් මේක ෂෙයා කරන්න. බයි.